මං ඉන්න කාලෙත් පින් කරා. Facebook දැම්මයි. Facebook නම් දාන්න බැරි වුණා මාමේ. අන්න ඒකනේ බා. අනුමෝදන් වෙන්නේ නැහනේ. ඔය පින් කරලා Facebook දාලා ලයික් ඔය වැටෙන තරමට කමෙන්ට් වැටෙන තරමට ෂෙයා වෙන තරමට තමයි පින් අනුමෝදන් වෙන්නේ. පින් කරලා Facebook දාන්න ඕනේ. ආදරේද සල්ලිද වටින්නේ? ආදරේ. මොකද ආදරේ කියන්නේ? මොකද ආදරේ කියන්නේ? හදවතින්ම කරනවා. හදවතින්ම. දැන් මල්ලිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට මල්ලි හදවතින්මද කරන්නේ? අල්ලි ඇත්තමයි මල්ලිලා වගේ අවංක ආදරේ කියන කට්ටිය දැන් මේ සමාජෙට මල්ලි මොකද වෙන්න ඕන? වැදගත් වෙන්න ඕන නේද මල්ලි? වයස කීයද? 15. මොනාද ඔය? මොකද්ද? මොනාද? කොටනවානේ. ආදරේට කොටන්නේ මම කුකුල් පැටියෙක්ද කො? ඒ කොයි? මොනවද පුතා කරන්නේ? එතකොට මේ එක විවාහයද කරගත්තේ දෙකද? දෙකක් කරගත්ත අතරමඟදී කැඩුනා. කැඩුනේ පළවෙනි එකේදීනේ? නෑ. දෙවෙනි එක කැඩුනා. දෙවෙනි එකේ කොහොමද කැඩෙන්නේ? ඒක මලකේදී. දැන් දරුවෝ ඉන්නෝනේ පළවෙනි විවාහය. ඔව්. හරි එහෙනම් පළවෙනි එකේදී කැඩලා තියෙන්නේ. හරි. හරි. ආචාර්ය අමුණද? කො කියක් කම්ම? කො බල? කො ගණන් කරන කයි? මන්දායි. දාදායි. පාරපිටා. සිදායි. සිපන්දායි. සල්තවයි. මට ගහනවා කිව්වනේ. පුළුවන් නම් හංවැල ටවුන් එකට ඇවිල්ලා බලහන්කෝ. හංවැල ටවුන් එකේ ඉන්නේ. පුළුවන් නම් ගහලා බලහන්කෝ. තේරෙනවද? මම ඉන්නේ දැන් ඉන්නේ හංවැල ටවුන් එකේ. පුළුවන් දෙයක් කරාහම. ඒකයි. තේරෙනවද? මම දැන් ඉන්නේ හංවැල ටවුන් එකේ. චණ්ඩි ඉන්නවනේ වරෙල්ලා. මම දැන් හංවැල ටවුන් එකේ ඉන්නේ. තේරෙනවද? මහලුකෝ චණ්ඩි ඉන්නවනේ. මම ඉන්නේ හංවැල ටවුන් එකේ. තේරෙනවද? හංවැල ටවුන් එකේ ඉන්නේ. පුළුවන් වරෙල්ලා. එච්චර මං කියන හංවැල ටවුන් එකේ ඉන්නේ. පුළුවන් දෙයක් කරහල්ලා. ඒකයි. බය නෑ යකට වක්වත්. මේ ළමයි මේ ඉන්නේ මගේ මේ අක්කගේ පුතා. එයාට පොඩි ඇස් පේන්නේ නැති පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එයාට කෙලින් බැලුවට පේන්නේ නැහැ ඇත්තටම පිටත. ඇත්තටම මේ වීඩියෝ එක දැම්මේ මේක දැම්මේ මේ එයාට ඇත්තටම මේ පැත්ත මේක දැම්මේ ඇත්තටම අපි යාට මනින මම ඔයාව දන්නවා. දන්නා? ඒ බොයි. ඔව්. කොහෙන්ද දන්නේ? TikTok එකේ මම ඔයාව දැකලා තියෙනවා. මැජික් කරනවා නේද? මල්ලි කෙනෙක් එහෙම ඉන්නවනේ. මල්ලි? ඔව් මල්ලිව පෙන්නන්න ඔයා. ඕකේ. මං එනවා. අනේ මොනවද කරන්නේ? ඊඩිය බලලා දෙනවා කියන්නේ? අර බලලා නැහැ කියන්නේ. මොකද්ද බලලා නැත්තේ? අර එනම කිතලා ඉන්න. මේ නෝ මාව බය කරන්න එපා. චිල් මගේ මල්ලිය වෙන්න ගියේ. අන්නන්න. කොහමද? යා පැත්තේ නඩල් එක වෙන්නද? බයිට් දෙන්න නැත්නම් පෙන්නන්න. ඒ මල්ල. मैं रिस्क कर लगा ये टॉप रिस्क करेंगे यार
මේ ඔයා මැජික් එකක් කරා දානේ මම ඔයාව හෙව්වනේ දවස් ගාණක් ඉඳලා. එයාට මල්ලි කෙනෙක් ඉන්නවා. එයා මට මල්ලිව පෙන්නුවා. හෙලෝ. හෙලෝ අසේලා අයියා. අයියෝ මේ මොකක්ද අර සීන් එකක් ගිහිල්ලා තියෙන්නේ FB එකේ අප්පා අපි ඔයාගේ ෆෑන්ස්ලානේ අපිට මාර මලක් තියෙන්නේ නෑ දැන්. අයියෝ ඕක පාන්න වීඩියෝ එකක් බන් 2024 වෙද්දක් දාලා තියෙන්නේ ඔය. ඔව් ඒක නෙවෙයි උට නෙලමුද ගිහිල්ලා. මං තත්ත බයනකයි කියලා කෑ ගහන්නම් තමුසේ නෙලන්න තියෙන්නේ. බාවෝ දැන් ලංකාවෙත් නෑ අකෝ. අම්මඩ උඩේ ඌනම් මහ ගෝත වැඩක් කරේ යන. ඇත්තම විරාට තමුසේ අපේ ෆිට් එක වගේ ඉඳලා තමුසේ රෝම එකක් දාද්දී අපිට මාර අවුල් නෑ. ඔව් නෑ ඕක පාන්න වීඩියෝ එකක් බන් ඕක ලව්හුට පටයක් කෙල්ලගේ අයියා ඔය. අම්මට උඩේ ඉතින්නේ. ඔයා දැන් කොහෙද ඉන්නේ? පතෙන් ඉද්දි වගේ ආවනම් අම්මට අර අනිත් එක ධනරාජා උටත් උකාරිමු ඈ ළඟදිම. ඈවා අර ධනරාජා කියන එකලත් ඇරලා ගාමු ළඟදිම ඈ. කවුද? ධනරාජා. ඔව්වා. උටත් ඇරලා ගාමු ළඟදිම ඈ. ඌගෙත් සද්ද ඇටි ඔයාට. ඌට කොහමද කෙලවන්නේ ඉන්නේ? අර වවුනි සදාබ්‍රෝ වවුනියව කියන එක දෙන්නේ කුදලා වාට කේස් දානවා. මම උගෙට නෝමල් මැසේජ් එකක් දැම්මම උන්ට මේ මොකද්ද අසේලා අයියට මොකුත් කියන්න එපා කියලා. ඔයා මේ මම වැඩකින්නේ බොල් පස්සු ගන්න. හරි මම මැසේජ් එකක් දාලා තියන්නම් ඔයාට WhatsApp එකේ. ජය වේවා. ධනංජය කියලා දාලා තියන්නම් ඈ. පර සීන් දේවලත් අදින්නේ මේ කොල්ලට 2024 ගාපු එක. හැබැයි දැන් මේ 25 නේද? ඒක යකෝ පරණ කියන්නේ මේ ඊයේ පෙරේදා ගහලාද? 24 කියන්නේ. මූට ට්‍රීට්මන්ට් එක පරණ ඉන්න තව කීයක් ගන්න නැද්ද? ඉන්නේ මන් දන්නේ නැහැ මචං මන් දන්නේ නැහැ. සුද්දා කිල්ලෙන්ලා ගෝල් ෆෙස් යූ. අපේ තාත්තගේ වයසේ අය මට නංගි කියද්දි මට නිකම්ම කුඩු වගේ. අයියෝ මට ඉච්චර වයස පේනවද? මට තාම 21ක්වත් නෑ. 21 ලබන්නෙත් ලබන මාසෙට. මං තාමනේ දූති. මට නංගි කියන්න එපා. කවුද මේ මඩු? මුළු ගේම ගිහිල්ලා තියෙන්නේ සර්. ඒ කියන්නේ බිත්තිත් එක්කද මම? නෑ සර්. බෙත්ති පරිස්සමට අල්මාරිය දාලා තිබ්බේ. වහලේ අත්තිවාරමයි ගියේ. ඔයයි දැන් මාව අතාරින්න යන්නේ නේ. ඔයයිට මක්ක කොල්ලයි මං ඔච්චර. ඔහෙ මාව අතල්ලා බලන්නකෝ. ඔහෙව වරද්ද ගන්න පොට හොඳේ. හොඳට බලන්නකෝ මේ ඇස් දෙක දිහා. ඔහෙ දැකලා නෑ මීට කලින් දකුණේ කෙල්ල වරන් ගන්න හැටි. දැන් පුතේ වරන් ගන්න හදන්නේ. බලපන් තොපේ පවුල් පිටින් හැදි ගාවන්න නැද්ද කියලා. ඕන් රින් වර කාඩියම්ම වර කරන කියන කිසි දෙයක් හරියන්න එපා. මුන්ගේ පවුල් පිටින් තුරු සුණු විසුණු වෙලා දූරින් භූත වෙලා ඵලයන් ඕන් රින් ඒසා මක්ක වුණත් කමන්නේ මුගේ අහවල් එක ඉතුරු කරන්න එපා. තව ගෑණියෙක් දිහාවට පැටන්නවත් ඌට ඉතුරු කරන්න එපා. ඒක කුණු වෙලා පළ ඕන් ඒසා දැන් බලපන් තොට වෙන කඩවල බඩු තියෙනවා. සල්ලි තියෙනවා නම් අරගෙන දෙන්න පුළුවන්. කැමති අය ඉන්නවා නම් මුදල් දාන්න බඩු අරගෙන දෙන්න. මට පුළුවන් දේ මම කරනවා. මේ තියෙනවා බඩු අපේ කඩවල යවන මේ එකතු කරන මධ්‍යස්ථාන වලට දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ සල්ලි දානවා නම් අරන් දෙන්න පුළුවන්. මම මේ ගීතය ගායනා කරන්නේ මගෙන් මේ ගීතය ඉල්ලුවා TikTok කරා ඉල්ලලා තියෙනවා රෙජිනෝල් ආර්ක පුතා ගේරංගි කියන කෙනෙක් මේ ගීතය ඉල්ලලා තියෙනවා යම්සෙල්ල කතරගම කියන ගීතය ඊළඟට චමින්ද වික්‍රමරත්න වෙනුවෙන් මම මේ ගීතය එයා වෙනුවට මම මේ තෝරගත්තා මොකද